එක කතික මහත්තයෙක් කාණ්ඩු පැත්තේ එතුමා කිව්වා ව්‍යාපාර වල කිසි ගැටලුවක් නැහැ. ව්‍යාපාරික ඔක්කොම දැන් නැගෙන යනවලු. කසිප්පු ව්‍යාපාරේ තමයිලු කඩන් වැටලා තියෙන්නේ. කසිප්පු ව්‍යාපාරේට තමයිලු අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇයිද ඒ කට්ටිය කෑ ගැහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. නිසා කසිප්පු ව්‍යාපාරය කෝ කෑ ගහනවා කියන එක කැටි දැන්ලා තියෙන්නේ කොහමද? අර කලුතර අපි දැක්කම එතුමාලාගේ മന്ത്രിවරයෙක් පොලිසියේ කතා කරලා ඕවැසිට කතා කරලා වවුනියාවට මාරු කරනවා කියලා කතා කරන කසිප්පු කාර්යය බේරගන්න. මේ ඔබතුමාලා සුජාතභාවයද මේ? ඔබතුමාලා මේ හොර දූෂිතව අල්ලලා අයින් කරන්න ආපු කණ්ඩායම කසිප්පු ව්‍යාපාරික කුඩු එතනෝල් කාරව නතර කරන්න ආපු කණ්ඩායම මේ තමන්ගේ මේ තනින් තනට මේව වෙනස්ද? කලුතරට යනකොට ඒක වෙනස්ද? සංජීව රණසිංහ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවට මේක වෙනස්ද? එතුමා කලුතර පොලිසියට කතා කරලා ඒ පොලිසිය මහත්තයා කලුතර මේ වවුනියාට මාරු කරනවා කියලා කියන්න කටයුතු කරපු එක සාධාරණද? ගරු රෝණ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමයි නම් ප්‍රකාශ කරා. මම හිතන්නේ වැලිපැන්න පොලිසියට අදාළව කළුතර දිස්ත්‍රික්කයේ මා සම්බන්ධයෙන් ඒ නගපු චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. පොලිසියට රැගෙන ආපු කසිප්පු ව්‍යාපාරිකයෙක් බේරා ගැනීම සඳහා වැලිපැන්න පොලිසියේ නිලධාරියෙක් මැදිහත් වීම පිළිබඳව ඇති වූ ප්‍රශ්නයකදී ඒ අදාළ පුජ්‍යලයා බේරා ගැනීම සඳහා පොලිසිය ගත් ක්‍රියාමාර්ගයේ වෙනුවෙන් ඒ අනීතික ක්‍රියාව වෙනුවෙන් මා නැගූ හඬ තමයි මේ විපක්ෂයේ විකෘති කරලා මේ ප්‍රකාශ කරමින් ඉන්නේ. ඒක නිසා මා පැහැදිලිව කියනවා ඒ ගියපු පත්තර වාර්තා සහ ඒවට අදාළ නිවේදන නිකුත් වුණේ කොහොමද කියන එක මේ රටේ ජනතාව දන්නවා. කොහොමද මේ පුවත් වාර්තා කරන්න කියලා. ඒ නිසා පැහැදිලිව මම ප්‍රකාශ කරනවා වැලිපැන්න පොලිසියේ ඒ නිලධාරියා විසින් සිදු කළ අනීතික ක්‍රියාව නිවැරදි කරන්න ඒ අයුක්තියට ලක්වුණු ඒ අදාළ පුජ්‍යලයා වෙනුවෙන් සාධාරණ ඉටු කිරීම වෙනුවෙන් තමයි මම මේ කාර්යභාරය ඉටු කරේ. හරි බොහොම ස්තුතියි. ඔබතුමායි කාලේ ගන්න. ඔව් දැන් එතකොට අපිට බොහොම පැහැදිලි නඩුත් ආමුදුරුවන්ගේ බඩුත් ආමුදුරුවන්ගේ. දැන් මෙතුමා ඔබතුමාට රෝහණ මේ බණ්ඩාර මැතිතුමාට මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාගෙන් විනාඩි 5ක් ලැබිලා තියෙනවා තව. එක පැත්තකින් අපි කනගාටු වෙන එතුමාගේ නම කියනකොට එතුමාට ඇහෙන්නේ නැහැ. අපේ එහා පැත්තේ ඇමතුවරයාට තමයි අපි හැයිලා එතුමාගේ නම මතක් කරලා කියන නම කිව්වා කියලා. ඒක කියලා ඉල්ලගෙන කෑවා. දැන් එතකොට නඩුව අහන්නේ මෙතුමාලාද? දැන් මෙතුමා කොහොමද උසාවියට යන්නේ නැතුව පොලිසියේ පැමිණිල්ලක විභාග වෙන්නේ නැතුව මෙතුමා නිර්දෝෂී කියලා ඔප්පු කරන්නේ කොහොමද? මේ රටේ නීතිය පසින්දලන්න ඉන්න පළවෙනි අධියර තමයි පොලිසිය. ඒතර පොලිසියේ මහත්තුරුන් දැක්කනම් මෙයා කසිප්පුකාරයෙක් විදියට මෙයා කොහොමද දන්නේ කසිප්පුකාරයෙක් නෙමෙයි කියලා? එයා කොහොමද පොලිසියට මේ වගේ නීතිය පසුතැවෙන්න පොලිස් මහත්තුරුන්ට උපදෙස් දෙන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා කියලා එතුමාට එහෙම හැකියාවක් තියනවද පොලිසිය මහත්තුරුන්ට උපදෙස් දෙන්න? පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ ආකාරයට කියලා කතා කිරීමේ හැකියාවක් තියනවද? ඒ මහත්තුරු වවුනියාවට මාරු කරන්නවා කියලා තර්ජනය කරන්න එතුමාට අයිතියක් තියනවද? මේ සුජාතභාවය මේ පතිවත බිඳ ගන්න එපා මෙහෙම. අමුවේ තමන් කරා නම් තමනුත් පරණ පාරෙම යනවා කියන එක පිළිගන්න.